අඳුරු වැවේ රහස පළවන පරිච්ඡේදය. නැවත පැමිණීම දෙවන කොටස. වැස්ස දැන් ටිකෙන් ටික තද වෙමින් තිබුණි. අවිෂ්ක උරහිසේ බෑගය තදින් අල්ලාගෙන ගමේ පරණ පාර දිගේ ඇවිද ගියේය. තාර පාර අවසන් වූ තැනින් පටන් ගත්තේ රතු පස් පාරකි. දෙපසින් පැරණි රබර් ගස් පේලි තෙත් කොළවලි වැහි බිඳු වැටෙන හඬ පමණක් ඇසුණි. වසර 10ක් කියන්නේ ගමක් වෙනස් වෙන්න ප්‍රමාණවත් කාලයක්. සමහර ගෙවල් අලුත් වැඩියා කර තිබුණි. සමහර ඒවා වසා දමා තිබුණි. එහෙත් ඔහුගේ මතකයේ තිබූ බොහෝ දේ තවමත් එලෙසම පැවතුණි. ටික දුරක් ගිය විට පාර දෙකකට බෙදුණි. වම් පැත්තෙන් යන පාර අවිෂ්කගේ නිවසට යන පාරයි. දකුණු පැත්තෙන් යන්නේ අඳුරු වැව වෙත. ඔහුගේ පියවර මොහොතකට නතර විය. ඈතින් වැව පෙනුනේ නැත. නමුත් එහි තිබෙන සීතල නිහඬතාවය මෙතනට දැනෙනවා වගේ ඔහුට හැඟුණි. අද නෙවෙයි. ඔහු හෙමින් මුමුණාගෙන වම් පැත්තේ පාරට හැරුණේය. මිනිත්තු 10කට පමණ පසු ඔහු තම පියාගේ පැරණි නිවස ඉදිරියට පැමිණියේය. විශාල යකඩ ගේට්ටුව මලකඩ කා තිබුණි. මිදුල පුරා උස තණකොළ වැවී තිබුණි. කවුළු කිහිපයක වීදුරු කැඩී ගොස් තිබූ අතර වහලේ උළු කිහිපයක්ද නැති වී තිබුණි. අවුරුදු 10ක් ගෙදරත් තනියම වයසට ගිහින් අවිෂ්කට නොදැනීම සුසුමක් පිටවී. ඔහු යතුර දමා ගේට්ටුව විවෘත කළේය. කීර් එහන මුළු මිදුල පුරා දෝංකාර දුන්නා. එකවරම ගසේ ඇදගෙන සිටි කපුටන් කිහිප දෙනෙක් පියඹා ගියහ. අවිෂ්කට හිතාගන්න බැරි අමුතු හැඟීමක් දැනුනි. නිවස ඔහු එනතුරු බලා සිටියා වගේ. ප්‍රධාන දොර අරිද්දී තද දූවිලි සුවඳක් මුහුණට වැදුනි. ඉර එළිය අඩු නිසා නිවස ඇතුළත අඳුරය. විසිත්ත කාමරයේ තවමත් තිබුණේ පියාගේ ප්‍රියතම ලී පුටුවයි. ඒ අසල කුඩා මේසේ මත කැඩුණු ඇස් කණ්ණාඩියක්. බිත්තියේ එල්ලා තිබූ පවුලේ ඡායාරූපය දූවිල්ලෙන් වැසී තිබුණි. අවිෂ්ක සෙමින් ඒ පිස දැමුවේය. ඡායාරූපයේ සිටියේ ඔහුත් මවත් පියාත්. ඒ දවසේ ඔවුන් සිනා සෙමින් සිටියහ. තාත්තේ ඔහුගේ හඬ බිඳී ගියේය. ඔයා මගෙන් මොනවද හැංගුවේ? හදිසියේම ඩෝං ඉහළ මාලයෙන් අමුතු හඬක් ඇසුණි. අවිෂ්ක එකවරම හිස ඔසවා බැලිය. කවුද? පිළිතුරක් නැත. නැවතත් ඩෝං ඩෝං. හරියට බර දෙයක් බිමට වැටෙනවා වගේ. ඔහු කුස්සියෙන් පැටෙන ටෝච් එකක් සොයාගෙන ඉහළ මාලට යන ලී පඩිපෙළ දිගේ සෙමින් නැග්ගේය. පඩිපෙළේ සෑම පියවරක්ම කීර් කීර් යයි හඬ නැගිය. ඉහළට ගිය විට දිග කොරිඩෝවක් පෙනුනි. දොරවල් 3ක්. පළමු දොර ඔහුගේ පැරණි නිදන කාමරය. දෙවන දොර අම්මාගේ කාමරය. තුන්වෙනි දොර පියාගේ අධ්‍යයන කාමරය. ඒ දොර අඩක් විවෘතව තිබුණි. නමුත් අවිෂ්කට හොඳටම මතකය. ඔහු නිවසින් යන දවසේ ඒ දොර Tamanම වසා ගිය බව. එහෙනම් මේක ඇරියේ කවුද? ඔහුගේ අත සෙමින් දොරට තැබුණි. දොර තවත් ටිකක් විවෘත වූයේ අඳුරු කාමරයක් ඔහුට හෙළි කරමින්. කාමරයේ මැද තිබූ මේසේ මත දූවිල්ලෙන් වැසුණු කළු සම් කවරයක් නිහඬව වැතිරී තිබුණේය. එහි රන්පාට අකුරින් ලියා දුන්නේ එකම නමකි. අවිෂ්කට.